ගල්කිස්සා අධිකරණය තුළ පොලිස් නිලධාරියෙකු සහ නීතිඥවරයෙකු අතර ඇති වූ ගැටුම මේ වන විට සමාජයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කර තිබෙනවා. සිද්ධියෙන් පසුව පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කරනු අතර ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. එහිදී අදාළ නීතිඥවරයාගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණය තුළ හැසිරුණු ආකාරය හේතුවෙන් ඔහු සම්බන්ධවද විමර්ශනයක් සිදුවනවා. මේ වන විට පොලිස් නිලධාරියා නීතිඥයාට පහර දුන්නේ දැයි තහවුරු කර ගැනීමට අධිකරණ පරීක්ෂණය සහ බස් රථයේ CCTV කැමරා පරීක්ෂා කිරීමට අවසර ලබා දී තිබෙනවා. එසේම අදාළ අවස්ථාවේ වීඩියෝවේ තවත් ප්‍රබල සාක්ෂියක් සටහන් වී තිබුණේ මෙලෙසින්. මෙහි පසුවෙමින් සිදුවන කතා බහ හොඳින් අසන්න. ඌයිටට කරුවා මෙච්චරයි අපිට ඕනේ නැහැ නඩු. නතියා ගන්න සාධාරණ වෙන්නේ. ඉන්න දැන් ඒ. අපි හතරෙන් දැන් යන්නේ. මොකද වෙලා තියෙන්නේ? ඌයිටට කරුවා මෙච්චරයි අපිට ඕනේ නැහැ නඩු. නතියා ගන්න සාධාරණ වෙන්නේ. ඉන්න දැන් ඒ. අපි හතරෙන් දැන් යන්නේ. මේ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙහි නවතම තොරතුරු සඳහා සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.